අපිට පේනවා නිකන් අර මානසික තත්ත්වය පොඩ්ඩක් අඩු වෙලා පොසිටිව් පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙනවා වගේ ගතියක්. සතුටක් පේන්නේ නැහැ. හරි මහන්සි. එයා හැම වෙලෙම කියන්නේ මට මහන්සි. මොන ඔය ෆේස් එකට එනවයි කියන්නේ එයාට උදව්වක් අවශ්‍ය තැනක යා ඉන්නවා කියන එක. මේ මොහොතේ අපිට කරන්න පුළුවන් දේ තමයි අපි යාලත් එක්ක කතා බහ කරන එක, යාගේ ඉමෝෂන්ස් එළියට දාන්න අවස්ථාවක් දෙන එක. ඉතින් කතා කරන්න කෙනෙක් කැමති නැත්නම් අපිට චිත්‍රාදීන්න දෙන්න පුළුවන්, ලියන්න දෙන්න පුළුවන් යාලට. සහ අපි බලන්න ඕනේ සමහරක් වෙලාවට කෙනෙක්ට තමන්ගේ තියෙන හැඟීම වචන වලින් කියන්න දන්නේ නැහැ වෙන්න පුළුවන්. මට මේ තියෙන්නේ දුකද, වේදනාවද, කේන්තියද, තරහද මොකක්ද කියලා එයා දන්නේ නැහැ. ඒත් එයාට ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒතර මේ වගේ අවස්ථාවක අපිට ක්‍රියේටිව් ආර්ට්ස් තෙරපීස් පාවිච්චි කරන්න පුළුවන්. මියුසික්, ඩ්‍රාමා, ඩාන්ස්, ඔය විෂුවල් ආර්ට්ස් වලින් කරන වැඩ, ක්‍රාෆ්ට්, ඒ වගේ ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි කිසි දෙයක් දැන් මේ මොහොතේ අපිට යාලත් එක්ක කරන්න බැරි වෙයි. මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වුණාට පස්සේ අපිට හිමින් කතා කරලා ඒ තැනට යන්න වෙනවා. ඒ තැනට වැඩ කරන්න වෙනවා. ඇත්තට මේකට ජාතික වැඩසටහනක්, ජාතික ප්‍රතිපත්තියක් එක්ක යන්න පුළුවන්කමක් තියෙනවා මට හිතෙනවා හොඳ වෙයි කියලා. ඉතින් මට හිතෙනවා මේ පිළිබඳව අවධානයෙන් පසු වෙන, ඒ වගේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට එකතු වෙලා මම හිතනවා රට ඇතුලේ අපි මේ අර ආහාර බෙදාගත්තා වගේම, ඇඳුම් පැළඳුම් බෙදාගත්තා වගේම අපේ මානසික සෞඛ්‍යනුත් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ලංකාව පුරාම විසදලා ඉන්න ඒ සුදුසුකම් සම්පූර්ණ කරපු ඒ පිළිබඳව මොකද වෘත්තීමය සුදුසුකමක් තියෙන පිරිසට පුළුවන් එකතු වෙලා මේ ව්‍යසනේනුත් අපිට එළියට එන්න උදව් කරගන්න.